තෙරුවන් සරණයි සියලු දෙනාටම. සුපුරුදු පරිදි අපි කිරින්ද පුහුල්ලෙල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ත ශ්‍රී ධම්මතිලක ත්‍රිපිටක අධ්‍යයන හා භාවනා පුහුණු මධ්‍යස්ථානයේ කරුණ ලබන ධර්ම කතිකාවතෙහි 7 වෙනි අංකයේ වශයෙන් අද සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට අයත් වන අරහන්ත සූත්‍රයයි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයේ 1.3.5 සූත්‍රය. එහි නිදානයත් සුපුරුදු පරිදි සවැත් නුවරමයි. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන එක්තරා දේවතාවියක් බුදුහාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම අහනවා. මාර්ගඵලයට පත්ව වනයෙහි වසන භික්ෂූන් මම අනුභව කරමි. මම ගනිමි. මගේ පාත්‍රය, මගේ සිවුර ආදී ලෙස කතා කරනු ඇහෙනවා. එතකොට ස්වාමීනි මම මේ භික්ෂූන් ක්ෂීණාශ්‍රවයන් කොට සලකනවා. ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා මෙසේ විවහාර කරනවද? මම කියන වචනේ විවහාර කරනවද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ දේවතාවියට මෙහෙම. යෝහොන්ති බික්ඛු අරහං කතාවි කීනාසවෝ අන්තිම දේහධාරී අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. ඒක අවසාන පදෙන් හොඳ හැටිම පැහැදිලි. වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. විවහාර මාත්‍රයෙන් පමණක් ඔවුන් විවහාර කරනවා කියන එකයි. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා මම වළඳමි, මගේ පාත්‍රය, මගේ සිවුර ආදී වශයෙන් මම මගේ කියන සංකල්පයන් භාවිතා කළාට ඒව මේ ලෝකයේ විවහාරයට පමණයි කියන එකයි මේකේ තේරුම. අන්තිම දේහධාරී කියන වචනය පැහැදිලිව පේනවා අන්තිම ශරීරයේ දරන කියන අර්ථයෙන්. ඒ කියන්නේ ශරීරයක් නැවත දරන්නේ නැහැ. රහතන් වහන්සේලා නැවත මේ ශරීරයක් හටගන්නේ නැති, පුනර්භවයක් නැති, පුනරුත්පත්තියක් නැති තත්වයටපත් වෙනවා. ඒතර පුනර්භවය පුනරුත්පත්ති කියන එක දෙක අපි වෙනම විග්‍රහ කළ ගත යුතු දෙයක්. බුදුහාමුදුරන්ගේ වචනේ පාවිච්චි වෙලා තියෙන්නේ පුනබ්භව කියන වචනේ. එතකොට පුනරුත්පත්ති කියන එක අපිට බොහොම ඊටාම අඩුවෙන් හමු වෙන්නේ. පුනබ්භවෝ කියන වචනේ තමයි පාළියේ අපිට වැඩිපුරම හමු වන්නේ. ඒතර මේ අන්තිම ශරීරයේ දරන ක්ෂීණාශ්‍රවය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරිය. අන්න එහෙම මේ විවහාර මාත්‍රයෙන් පමණක් ලෝකයේ විවහාරයට හුරු වීමයි ලෝක ස්වභාවය. රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒ විවහාර කිරීම පමණයි වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ දෙව්දුව අහනවා මෙන්න මෙහෙම. ක්ෂීණාශ්‍ර වූ අන්තිම දේහධාරී වූ මහණහු විසින් මානයට පැමිණ හෝ මම කියමි කියා හෝ කියන්නේද? හේ මට කියමි කියා කියන්නේදයි විචාරා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වදාරන අයට බුදුරදුන් සීනාශ්‍රවයන්ට මාන ග්‍රන්ථි කියන වචනයක් පාවිච්චි කරනවා. මාන ග්‍රන්ථි කියලා කියන්නේ ග්‍රන්ථි කියන්නේ ගැට. මනිනවා කියන අර්ථයෙන්. මනිනවා කියන අර්ථය තමයි මාන කියන එකේ තේරුම. එයා එක එක විදියට මනිනෝ. දැන් අනුමාන සූත්‍රය වගේ ඒවායිදී අපි මේක වෙනම විග්‍රහ කරමු. තාම ගැඹුරට තමන් අනුව අනුන් මැන බැලීම. ඒවන් අනුමිනිතබ්බන් කියලා අනුමාන සූත්‍ර වල මධ්‍යම නිකායේ සඳහන් වෙලා තිබෙන්නේ. එතකොට මන නුවණ තියෙන සියලු මඤ්ඤණා නිමකලී. මඤ්ඤණා කියලා කියන්නේ අනේ සංකල්ප. ලෝක විවහාරයන් දැන විවහාර මාත්‍රයෙන්ම පමණක් සියල්ල විවහාර කරනු ලබයි කියන එකයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. ඊට පස්සේ මෙහි ලෝක විවහාරය හඳුනාගත යුතුයි. අපි ලෝක විවහාරය කුමක්ද කියලා හඳුනා ගන්නට ඕන. සම්මතය තුල පැවැත්ම සඳහා මිස මඤ්ඤණාවෙන් නම් අනවබෝධයෙන් කරනු ලබන්නක් නොවේ රහතන් වහන්සේලා කරන්නේ. මඤ්ඤණාව නම් වූ මඤ්ඤණා කියලා කියන්නේ අපේ නිකන් විවහාරයට ඔය මඤ්ඤං කියලා කියනෝනේ. අන්න ඒ වගේම අනවබෝධය කියන එකයි. එයින් යුක්තව නෙමෙයි රහතන් වහන්සේලා ඒ විවහාර කරන්නේ. පංචේන්ද්‍රියන් හසුරවන්නේ එම අර්ථයෙන්ම බව වටහා ගන්නට ඕන. මේක තමයි මේ සූත්‍ර දේශනාවේ
අන්තර්ගතය. ඒකට මේක අටුවාවේ මේ පිළිබඳ ලොකු විස්තරයක් නැහැ. ඒක නිසා පෙළෙන් පමණක් අපිට මේකට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඒකට අද මේ විවහාරික සමාජ විවහාරයන් මහරහතන් වහන්සේලා එහෙම නැත්නම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා විවහාර කළාට ඒවා මඤ්ඤමාවෙන් මඤ්ඤනා සංකල්පයකින් යුක්තව නෙමෙයි, ඒ වගේම මාන ග්‍රන්ථි ඇතුව නෙමෙයි ඒවා විවහාර කරන්නේ. එහෙම නැත්නම් මැනීම් ගැට කියලා කියන්නේ මේ ලෝකේ ගැට ගහනවා කියන එකනේ මාන ග්‍රන්ථි කියන වචනේ තියෙන්නේ. ඒවයින් නෙමෙයි කියන එකයි අපි මෙහිදී කල්පනාවට ගත යුත්තේ. මොකද වර්තමානයේ බොහෝ දෙනා සාකච්ඡා කරනවා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාත් මම යමි මම වළඳමි මගේ සිවුර ආදී වශයෙන් විවහාර කරන්නේ. එහෙනම් මමත්වයක් නැත්නම් මම ආයන සංකල්පයක් නැති බුදුධම තුල එහෙම විවහාර කරන්නේ කොහොමද කියන එක. ඒක ලෝක විවහාරයේ පමණයි කියන එක හොඳ හැටිම තේරුම් ගන්නට ඕන. එයයි මේ සූත්‍රයේ දෙන ප්‍රධානතම පණිවිඩය. එතකොට යෝහොන්ති බික්කු අරහං කතාචි කීනාසෝ අන්තිම දේහදාරි අහං වදාමි තිපි සෝ වදෙය්‍ය මමං වදාමි තිපි සෝ වදෙය්‍ය කියලා කියන්නේ අන්න ඒකයි. ඒක ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේද සෝ වෝහරිය. වෝහාර මත්තේද සෝ වෝහරිය කියන එකයි අපි මෙහිදී ඊටාම වැදගත් කොට කල්පනා කළ යුතු වන්නේ, සාකච්ඡා කළ යුතු වන්නේ විවහාර මාත්‍රයක් පමණමයි කියන එකයි. හොඳයි, අද දවසේ මේ සඳහා සහභාගී නොව හැම කෙනෙකුටම අපි ආශිර්වාද කරනවා. අපේ ත්‍රිපිටක ධර්ම අධ්‍යයන ආයතනයේ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ නැත්නම්ත් මේ අපේ YouTube නාලිකාව මගින් සම්බන්ධ නොව හැම කෙනෙකුටත් අපි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ලැබේවා, ධර්මාවබෝධය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.